තෙරුවන් සරණයි. ගිරිබාව සීල සුවහේරත් භික්ෂු ගිලන් අරණ පුණ්‍ය භූමියේ අද ගිලන් උපස්ථාන දානමය පින්කම් සඳහා සදහැබර දායකත්වයන් බාර ගනිමින් කටයුතු සිදු කරනවා. පින්වත් දමිතා පෙරේරා මහත්මිය විසින් අසුවෙන්සි ලයාඩ්ස් පාර කොළඹ 5 විශේෂයෙන්ම සෙත් ප්‍රාර්ථනාවන් සිදු කරනවා. ජුලි මාස 17 වන දිනට ජන්මදිනයේ යෙදෙන දැනට රෝගාතුරව සිටින නිහාල් පෙරේරා ස්වාමියාට ඉක්මන් සුවය නිදුක් නිරෝගී භව ප්‍රාර්ථනා කිරීමටත් ජුලි මාස 30 වන දිනට ජන්මදිනයේ යෙදෙන එකම පුතාට සිත පැතීමට සහ ඉදිරි අනාගතය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීමටත් ඔහුගේ පවුලේ සියලු දෙනාට වාසනාවන්ත කරදර බාධක නැතුව ඉදිරියට ගෙන යාමට ප්‍රාර්ථනාවන් සිදු කිරීමත් පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. ඇල්බර්ට් ගොඩමාන්‍ය පියාණන්ට සහ මෑණියන්ට තිලක් ගොඩමාන්න සහෝදරයාට පින්වත් පවුලේ සැමට සංසාර ගමන කෙටි කර ගැනීමට මෙම කුසල් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවයි මේ උදාාරතර පින්කම සිදු කරන්න බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන්ම දමිතා පෙරේරා මහත්මිය ගොඩාක් දුර ඈත පළාතක ප්‍රදේශයක ජීවත් වුණා. ගිරිබාව ගිලන් අරණ පුණ්‍ය භූමිය පිළිබඳව දැනගත් මොහොතේ පටන් පුදුමාකාර ශ්‍රද්ධාවක්, ගෞරවයක්, විශ්වාසයක් තමන්ගේ හදවතේ දරාගෙන ගිලන් ස්වාමීන් වහන්සේලා 23 නමක් මේ සිල් සුවර්ණේ වැඩ ඉන්නවා. කාය සාක්ෂි ස්ථානයේ තබාගෙන බුද්ධෝපස්ථාන දානමය පින්කම් විදියට නිරන්තරයෙන් සිද්ධ කරනවා. විශේෂයෙන්ම පින්වත් ස්වාමියා වන නිහාල් පෙරේරා එතුමාගේ ජන්මදිනය අරමුණු කරගෙන විශේෂ ආශිර්වාදයන් ලබලා දෙනවා. දෙදෙනා ළඟම මනාව සම ශ්‍රද්ධා සීල සුත ත්‍යාග බල ධර්ම මනාව හිත තුල පිහිටවාගෙනයි මේ පින්කම් කරන්නේ. විශේෂයෙන්ම දමිතා පෙරේරා මහත්මිය ස්වාමියා වෙනුවෙන් ඒ දරුවනොත් මේ පින්කම් වලට සම්බන්ධ වෙමින් තාත්තට විශේෂ ආශිර්වාදයන් ලබලා දෙනවා. මේ ලබන්නා වූ ජන්මදිනයේ දවසේ ඉසේ ඉඳලා දෙපාන්තේ දක්වාම පෙනෙනා නොපෙනෙනා යම් රෝග දෝෂ උපද්‍රවයක් වෙත්නම් ඒ සියල්ලක්ම යටපත් භාවයට පත් කිරීමත් ඒ වගේම ඊයත නම් සඳහන් කළ ආකාරයෙන් ඒ මිය පරලොවයන්ට යෙදුන මව්දමව්පියන් ඇතුළු වර්ග පරම්පරාවේ සියලුම දෙනාගේ භව ගමන සසර ගමන ස්වපත් භාවයටත් පත් කරනවා. ඔය අයම පිනක් කරලා යාළටත් පිනක් අනුමෝදන් කළේ නැත්නම් වෙන කවුරු නම් පිනක් දෙන්නද? ඒ නිසා ආය උතුම් පින්කම සිද්ධ කරමින් විශේෂයෙන්ම නිහාල් පෙරේරා ස්වාමියාට ආශිර්වාදය ලබා දෙනවා වගේම පින්වත් පුතුණුවන් වන පින්වත් ඒ පුතුණුවන් ඇතුළු පවුලේ හැම දෙනාටම ජුලි 30 වන දිනට ජන්මදිනයේ දෙන එකම පුතා ඒ පුතුණුවන්ට කිසිදු රෝගයක් කිසිදු උපද්‍රවයන් වලට පත් නොවි නිරෝගීව ගමන් කරන්නට අවශ්‍ය කරන මහා ආශිර්වාදයක් මේ උතුම් පින්කමෙන් ලබා දෙන්න බලාපොරොත්තු වන්නේ. ඒ නිසා පින්වත් පුතුණුවන් ඇතුළු ඒ පවුලේ හැම දෙනාටම ආශිර්වාදයක් බවට පත් වේවා. යම් දෝෂ රෝග උපද්‍රවයන් තියෙනවා නම් ඒ සියල්ලක්ම මගහැරිලා නිවන් ලබන මොහොත දක්වාම ස්වසේම ගමන් කරන්න ආශිර්වාදාත්මක පින්කමක් බවට පත් වේවා. විශේෂයෙන්ම මේ ශරීර කෝඩුව කියලා කියන්නේ රෝගයන් වලට ආකූල ව්‍යාකූල වෙච්ච ශරීර කෝඩුවක්. අපිට ඕන විදියට පවත්වන්න පුළුවන් කමක් නැහැ. විවිධාකාර ලෙඩ රෝග වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට කුෂ්ඨ, ගඩු, අපස්මාර, මීමැස්මර, දද, වනපිලිකා ආදී ස්වපත් කරන්න බැරි භයානක ලෙඩ රෝග වැළඳෙනවා.
නමුත් එවැනි භයානක ලෙඩ රෝග වලින් විනිර්මුක්ත වුණා නම්, ඒ වගේ ඉපසමනය වුණා නම්, ඒ වගේ ඈත් වුණා නම් පුබ්බේත කත පුඤ්ඤතා පෙර සසරේ කරගත්තා වූ පුණ්‍ය විපාකයන් වල ආශිර්වාදය නිසාමයි. එනිසා අද මේ කරගත් උතුම් පුණ්‍ය බලවේගයන් පින්වත් ස්වාමියා නිහාල් පෙරේරා මහත්මයාට දැනට යම් රෝග දෝෂ උපද්‍රවයක් වෙත්නම් ඒ සියල්ලන්ගෙන් මත් මිදෙන්න ආශිර්වාදාත්මක පින්කමක් වේවා. 30 වන දිනට ඒ ජන්මදිනයන් යෙදෙන පින්වත් එකම පුතුණුවන්ට ආශිර්වාදයක් වෙලා ඉදිරි අනාගත කටයුතු තමන් බලාපොරොත්තු වන ආකාරයෙන් ඒවා ඉෂ්ට සිද්ධ කරගන්නට ආශිර්වාදය සැලසේවා. මේ හැම පින්කමක්ම හොයලා බලලා ඒ සඳහා දායකත්වයන් නිරන්තරයෙන් ලබලා දෙන දමිතා පෙරේරා මහත්මියට සුවසේම ගමන් කරන්න නිරෝගීවම තව තවත් මේ සරුසාර පින්කෙතේ පින්බීජ වපුරවන්නට ඔබ හැම දිනාටම ආශිර්වාදාත්මක පින්කමක් බවට පත් වේවා කියන සිතුවිල්ලෙන් යුක්තවමයි සංඝයා ආශිර්වාදයන් සිදු කරන්නේ. පින්වත් එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉද්දී අනාථපිණ්ඩික සිටුතුමා හැමදාම ස්වාමීන් වහන්සේලා 500 නමක් අරමුණු කරගෙන දම් පුජ කළා තියෙනවා. පින්වත්නි, එතුමාගේ ව්‍යාපාර විදිහට ධාර්මිකව මුදල් පොලියට දී මේ ආදී වශයෙන් කටයුතු කළා. සමහර මිනිස්සු මුදල් ලබාගෙන නැවත සිටුතුමාට නොදී සිටුතුමාට ධනෙ තියෙනවයි කියන විශ්වාසයෙන් යුක්තව කටයුතු කළේ. කාලයක් යනකොට පින්වත්නි දන් දෙන්න හරි අමාරු අපහසු කාලයක් ආවා. නමුත් සිටුතුමා දන් දීම පින්වත්නි අතහැරියේ නැහැ. අමාරුවෙන් හරි අපහසුවෙන් හරි දන් දුන්නා. බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න කියලා වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ විමසනවා, සිටුතුමනි ඔබ ඒ කාලේ වගේ ප්‍රණීතව දම් පූජ කරනවද? ස්වාමීනි, ඒ කාලේ වගේ නම් දම් දෙන්න පුළුවන් කමක් නැහැ. ගොරෝසුවෙන් නමුත් දම් දෙනවා කියන කාරණාව අතහැරියේ නැහැ කිව්වා. ආන්ගේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වේලාම සූත්‍ර දේශනාව හරහා දහම් කාරණාවක් මතු කළා. පින්වත් සිටුතුමනි, ඒ කාලේ වේලාම කියලා සිටුවරයෙක් හිටියා. මේ සිටුවරයා අබුද්ධෝත්පාද කාලයක ඉපදුනේ. ඔහු මේ විදියට දානයක් පුජ කළා තියෙනවා. සිටුතුමනි, රිදී පාත්‍ර 84000කට රත්තරන් පුරවලා පාත්‍ර 84000. රත්තරන් පාත්‍ර 84000කට රිදී පුරවලා පාත්‍ර 84000. අස්වරත 84000. අපිට හිතන්නවත් පුළුවන් කමක් නැහැ. බලන්න මේ විදියට ඒ කාලේ දම් දීලා තියෙනවා. හැබැයි දම් දීලා තියෙන සිටුතුමනි අබුද්ධෝත්පාද කාලයක සිල්වතුන් ගුණවතුන් කිසිදු ධර්මයක් සමහර වෙලාවට නොතිබුණු කාලවල. නමුත් සිටුතුමනි යමේ ඒ විදියට දම් දෙනවට වඩා සීලාදී ගුණයන්ගෙන් උත්තමයන්න් වහන්සේලා වැඩ ඉන්න කාලේ ගොරෝසුවෙන් නමුත් අපහසුයෙන් යමෙක්ට දම් දෙන්න පුළුවන් නම් දන් හැන්දන් පූජ කළත් ඒකේ විපාක නම් සුළුපටු නොවන වගේ. ප්‍රදජන ස්වාමීන් වහන්සේලා 100 නමක් අරමුණු කරගෙන දෙන දානකටත් වඩා පින්වත්නි එක සෝතාපන්න කෙනෙක් වෙනුවෙන් දෙන්න ලැබෙනවා නම් ඒ දාන ඊට වඩා මහත්ඵලයි මහානිසංසයි කියලා දේශනා කළා. සෝතාපන්න වුණා වූ 100 දෙනෙක්ට දෙන දානකටත් වඩා එක සකදාගාමී වුණා වූ කෙනෙක් වෙනුවෙන් දන් දෙන්න ලැබෙනවා නම් ඒ දාන ඊටත් වඩා මහත්ඵලයි මහානිසංසයි කියලා දේශනා කළේ. සකදාගාමී වුණා වූ 100 දෙනෙක්ට දෙන දානකටත් වඩා එක අනාගාමී වුණා වූ කෙනෙක් වෙනුවෙන් දන් දෙන්න ලැබෙනවා නම් ඒ දාන ඊටත් වඩා මහත්ඵලයි මහානිසංසයි කියලා දේශනා කළා. අනාගාමී වුණා වූ 100 දෙනෙක්ට දෙන දානකටත් වඩා එක රහතන් වහන්සේ නමක්ට දන් දෙන්න ලැබෙනවා නම් ඒ දාන ඊටත් වඩා මහත්ඵලයි මහානිසංසයි කියලා දේශනා කළේ. පින්වත්නි, අනාගාමී වුණා වූ ඒ රහතන් අනාගාමී වුණා වූ 100 දෙනෙක්ට වඩා එක රහතන් වහන්සේ නමක්ට දෙන දානි උතුම් නම් රහතන් වහන්සේලා 100 දෙනෙක්ට දෙන දානකටත් වඩා එක පසේ බුදුරජාණන් වහන්සේ නමක්ට දෙන දාන ඊට වඩා
මහත්ඵලයි මහානිසංසයි කියලා දේශනා කළේ. පස්සේ බුදුරජාණන් වහන්සේලා 89කට දෙන දානකටත් වඩා එක බුදුරජාණන් වහන්සේ නමක් වෙනුවෙන් දෙන දානය ඊට වඩා මහත්ඵලයි මහානිසංසයි කියලා දේශනා කරලා පින්නාත්නි නැවත බුදුරජාණන් වහන්සේ වදාලා බුදුවරු 100 දෙනෙක්ට දෙන දානකටත් වඩා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා විසෙහි සිතුවිලි දරාගෙන යමෙක්ට පූජා කරන්න ලැබෙනවා නම් ආන්ගේ දානෙමයි බුදු වසින් දුටුවේ මහත්ඵල මහානිසංස දානය වග. එහෙනම් අද කල්පනා කරන්න මේ සීල ස්වරණීය සංඝයා 23 නමක් වැඩ හිටියත් උන්වහන්සේලා කාය සාක්ෂි ස්ථානයේ දරාගෙන බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා විසීමයි ඔබ දානමය පූජාවන් සිද්ධ කරන්නේ. එතකොට කොයිතරම්නම් මහානුභාව සම්පන්න ආශිර්වාදාත්මක පුණ්‍ය විපාකයන් පද්දවනවද? පින්නාත්නි මහා නාම සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරනවා. මහා නාම අහන ප්‍රශ්නවලට බෞද්ධ ශ්‍රාවකයෙක් බවට පත් විය යුතු කාරණාවන් කිමද කියලා ආදි බුදුරජාණන් වහන්සේ කාරණාවන් කීපයක් කියනවා. තෙරුවන් සරණ යන්න ඕන, සීලේ පිහිටවන්න ඕන. පින්නාත්නි ඒ විතරක් මදි, ත්‍යාගවන්ත පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන. ඒ කියලා කියන්නේ දන් දෙන යුතු පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන. එතන අනිත් ගුණ ධර්මයන්ම පින්නාත්නි මග ගියාට මදි. දන් දීමත් පින්නාත්නි බුද්ධ ශ්‍රාවකයෙක් විදිහට උපාසකයෙක් වෙන්න පුළුවන්, උපාසිකාවක් වෙන්න පුළුවන්. ඒ අයගේ ජීවිතයේ දානීය කියන කාරණාවත් එක කොටසක් විදිහටයි මහා නාම සූත්‍ර දේශනාවේදී පැහැදිලි කළේ. පින්නාත්නි අනුරාධපුර යුගයේ සමහර අම්මලා ඉඳලා තියෙනවා තමන්ගේ කේශ කලාපය පවා විකුණලා පින්නාත්නි දන් දීලා තියෙනවා. ඒතර බලන්න තමන්ට දන් දෙන්න ධනයක් නැහැ. ධනයක් නැති වුණත් පින්නාත්නි තමන්ගේ තිබුණු කොණ්ඩය පවා කපලා විකුණලා දන් දුන්න අම්මලාගේ කතා ප්‍රවෘත්ති පින්නාත්නි සඳහන් වෙනවා. ඔය සද්ධර්ම රත්නාවලින් හරි අපූර්ව කාරණාවක් මතු කරනවා. එක අම්මා කෙනෙක් මේ විදිහට කල්පනා කරනවා. තමන්ගේ දරුවා බොහෝම දුර ඈත පළාතක ගුරුවරයෙක් ළඟට යොමු කරනවා. ඒ කාලේ ඉන්දියාවේ එහෙම සමහරලාට පොඩි කාලේ ඉගෙන ගන්න ගුරුවරයා ආචාර්යවරයා ළඟට ගියාට පස්සේ ඉගෙනගෙන ඉවර වෙලා තමයි නැවත ගෙදරට එන්නේ. පින්නාද මේ අම්මා කල්පනා කරනවා ගුරුවරයා ළඟට පිටත් කළාට පස්සේ ඉගෙන ගන්නකොට සමහරලාට කෙලිසෙල්ලම් කරද්දී සමහරලාට විසගෝර සර්පයෙක්වත් දෂ්ට කළොත් මගේ පුතා මරණයටපත් වෙයි. සමහරලාට මරුණට පස්සේ දරුවා බලන්න සමහරලාට දන්න හඳුනලා එනවා. ඒ අය නිකන් එන්නේ නැහැ, මොනවා හරි දේවල් අරගෙන එන්නේ. ආන් ඒ අරගෙන එනකොට මම ඒවා පින්වත්නි එකතු කරලා සංඝයා වෙනුවෙන් දන් දෙනවා කියලා අම්මා කල්පනා කළා. බලන්න සමහරලාට ඔය ඇයිට හිතේ ඒ අම්මගේ සිතුවිලි කොයිතරම්නම් අයහපත්ද කියලා. නමුත් සද්ධර්ම රත්නාවලියේ අවසානයේ පැහැදිලි කරනවා දරුවන් නම් සංසාරේ ඕන තරම් මුණ ගැහිලා ඇති. දරුවෝ පින්නාදී සසරේ ඕන තරම් මුණ ගැහිලා ඇති. නමුත් ආර්යයන් වහන්සේලා සසරේ මුණ ගැහෙනවා කියන හරි දුර්ලභයි. දරුවෝ ඕන තරම් පෝෂණය කළ ඇති කන්න බොන්න දීලා. නමුත් ආර්යයන් වහන්සේලාට දන් ටිකක් දෙනවා කියන කාරණාව බොහෝම දුර්ලභයි කියන සිතුවිල්ලෙන් තමයි සද්ධර්ම රත්නාවලියේ කතු පින්නාත්නි සිහිපත් කරන්නේ. එතකොට බලන්න අපේ ජීවිතේ මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ලැබුණා. ඉන්ද්‍රිය ධර්මයන් වලින් කිසිදු අඩලෝඩුකමක් නැහැ. ඒ වගේම මේ ධර්මයේ තියෙන කාලක පින්නාත්නි කුසලයේ පින මගහරවා ගත්තොත් අය සමහර වෙලාවට කොයි කාලක නම් අපට මේ ධර්මයෙන් පිහිටක් පිළිසරණක් ගන්න පුළුවන්කම තියෙයිද? පින්නාත්නි බුදුරජාණන් වහන්සේ සමහර වෙලාවට උන්වහන්සේට දන් ගන්න උන්වහන්සේට සිටු මැදුරට වැඩම කළා නම් ප්‍රණීත උන්වහන්සේට දානේ වළඳන්න තිබුණා. පින්නාත්නි පිණ්ඩපාතේ වැඩම කළේ උන්වහන්සේ තවත් කෙනෙක්ට උපකාරයක් පිහිටක් පිළිසරණක් වීම අරමුණු කරගෙනමයි උන්වහන්සේ පිණුසිඟා වැඩම කළේ. අන්‍යයන්ට යහපත අන්‍යයන්ගේ සුභ සිද්ධිය උදෙසාමයි. එක්තරා බමුණෙකුගේ ගෙදරට උන්වහන්සේ වැඩම කළා. උන්වහන්සේ වඩිනවා ඈත ඉඳලා දකිද්දි බැමිණිය හිමීටම සංඥාවන් වලින් සිහිපත් කළා නැවත ඔබ වහන්සේ වඩින්න. ගෙදර මොනවත් නැහැ.
සිටුතුමා ඒ වෙලාවේ ඒ බමුණ ආහාර ගන්න ගමන් හිටියේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ සංඥාවන්ගෙන්ම පැහැදිලි කළා මම යන්නේ නැහැ කියලා. පින්වත්නි දෙපාරක් තුන් පාරක් කිව්වා වඩින්න යන්න කියන කාරණාව. නමුත් බුදුරජාණන් වහන්සේ පිටිපස්සට වැඩියේ නැහැ. පින්වත්නි අර බමුණ ආහාර ටික අනුභව කරලා බැමිණි දිහා බලද්දී බැමිණිය කායික හෝ සංඥාවන්ගෙන් කතා බහ කරනවා වගේ දැක්කා. බලද්දී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පින්වත්නි ඉක්මනින්ම බැමිණියට කිව්වා ආහාර ටික සකස් කරන්න කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ එතනදී සිහිපත් කරනවා බ්‍රාහ්මණය ආහාර අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ ඔය ආහාර ටික අනුභව කරලා ඔය ඉතුරු ටික තියෙනවා ඉඳුල් ටික ඔබ කැමති නම් ඔය ඉඳුල් ටික පුච්ච කරගන්න කිව්වා. එදා පින්වත්නි අර ඉඳුල් ටික භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පුච්ච කළා. දහම් කතාව දේශනා කළා. මගඵල ලබන්න උපකාරයක් බවට පත් වුණා. බලන්න පින්වත්නි එතකොට බුදුවරු පින්වත්නි රහතන් වහන්සේලා උන්වහන්සේලාගේ කුසගින්න ගැන නොවේ උන්වහන්සේලා තවත් කෙනෙක්ට යම් උපකාරයක් කරන්න අවශ්‍ය නම් පින්වත්නි ඒ උපකාරය කරන්න උන්වහන්සේලා කටයුතු කරලා තියෙනවා. සමහරලාට දන් දෙනකොට අපි හරි අවබෝධයෙන් කටයුතු කරන්න ඕන. පින්වත්නි සමහරු දන් දෙනවා. සමහරලාට තමන් දන් දෙන්නේ නැහැ අනිත් අය ලවා දන් දෙවනවා. සමහර ඉන්නවා උපාසකම්මේ සමහර වෙලාවට ඒ අය පින්වත්නි දන් දෙනවා අන් අය ඒකට එකතු කරගන්නේ නැහැ. සමහරු පින්වත්නි තමන් දන් දෙන්නේ නැහැ. සමහරලාට අන් අය ලවා දන් දෙවන්නේ නැහැ. මේ විදිහට කොටස් කිහිපයක්ම දේශනාවේ සඳහන් වෙනවා. පින්වත්නි ධර්මානුකූලව මේවා විග්‍රහ කරගන්නකොට සමහර වෙලාවට මේවා තේරුම් ගන්නකොට පින්වත්නි මේ වගේ විපාක ලැබෙනකොට මේ විදිහට ලබන්න පුළුවන්කම තියෙනවා. තමන් තනිව දන් දෙනවා නම් අන් අය එකතු කරගන්නේ නැත්නම් පරිවාර සම්පත්තිය ලැබෙන්නේ නැහැ. පින්වත්නි ධනය තමන්ට ඕන තරම් ගලාගෙන එනවා. සමහරුන්ට පින්වත්නි පරිවාර සම්පත්තියක් තියෙනවා වස්තුවක් තියෙනවා. එහෙනම් ඒකට හේතුව තමයි සසරේ දන් දීලා තියෙනවා. අනිත් අයත් එකට එකතු කරගෙන දන් දීලා තියෙනවා. තව සමහරුන්ට පින්වත්නි පරිවාර සම්පත්තියක් නැහැ. පින්වත්නි ධනයක් නැහැ. සමහරුන්ට ධනෙ නැහැ පරිවාර සම්පත්තිය විතරක් ඉන්නවා. එහෙනම් පින්වත්නි අපි තේරුම් ගත යුතු වෙන දහම් කාරණාවක් තමයි දම්පැන් පූජාවන් සිදු කරද්දී තමන් දන් දෙනා වගේම අනිත් අයත් ඒ පින්කම් වලට එකතු කරගෙන ඒ පින්කම් කරගන්න ඕන. සමහර වෙලාවට පින්වත්නි සමහරු ඒ පින්කම් බලක්වන අවස්ථාවන් තියෙනවා. ශ්‍රද්ධාවෙන් පින්කම් කරගෙන යනකොට පින්වත්නි මේ අයට දන් දීලා වැඩක් නැහැ. මේ අය සමහර වෙලාවට මේ අය සමහර වෙලාවට අද රටේ ලෝකයේ පවතින සමහර වෙලාවට විවිධ උපද්‍රවයන් මත සමහර වෙලාවට දකින්න ලැබෙන කාරණාවන් සමහරුන්ගේ වචන වලින් පින්වත්නි ලෝසක මහරහතන් වහන්සේ තමන්ගේ ආරාමයට වැඩම කළා වූ එක රහතන් වහන්සේ නමක් බව නොදෙන දායක පිරිස් ශ්‍රද්ධාවෙන් දානෙ සකස් කළා. උන්වහන්සේට දානෙ ටික පූජා කරන්න උන්වහන්සේ අතේ වද්දේ උන්වහන්සේ මගදී ගිනි ගොඩකට ඒ දාන ටික විසි කරලා පින්වත්නි උන්වහන්සේ කුටියට වැඩම කළේ. පින්වත්නි බලන්න අකුසල වල විපාක. උන්වහන්සේ මේ දානේ වළඳලා උන්වහන්සේ මේ ආරණ්‍යෙන් නොවඩී කියන සිතුවිල්ලෙන් උන්වහන්සේ ලැබිච්ච දානේ ටික ගිනි ගොඩකට දාලා ගියේ. ඒ අකුසලේ විපාක ගෙවලා පින්වත්නි ඇවිල්ලා අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ආවා. මිනිස්සු දම් පූජා කරන්න සූදානම් වෙද්දී උන්වහන්සේගේ දානේ පාත්‍රයේ පින්වත්නි පිරිලා වගේ පේන්නේ. ඒ නිසා දානේ පාත්‍රයේ ලැබිලා තියෙන නිසා පින්වත්නි ඒ පාත්‍රයට දම් පූජා කළේ නැහැ. උන්වහන්සේ රහත් ඵලයටත් පත් වෙලා පින්වත්නි පිරිනුවම් පානකම් පින්වත්නි කුසගින්නේ තමයි හිටියේ. සාරිපුත්‍රයන්න් වහන්සේගේ එක චතුමදුරක් අවසාන පිරිනුවම් පාන අවස්ථාවේදී වැළඳුවයි කියලා දේශනාවන් වල සඳහන් වෙනවා. බලන්න පින්වත්නි අකුසල වල විපාක කරන කලට පහු මිහිරිය මේසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ සමහරලාට කරනකොට සමහරලාට අකුසල වල විපාක මිහිරි කියලා සමහරුන්ට දැනෙන්න පුළුවන්. නමුත් ඒ වගේ විපාකයන් විඳිනකොට සමහර වෙලාවට
ඒ විපාක Tamanටමයි දරන්න සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේදා කසී භාරද්වාජ සීසාන අවස්ථාවේදී වපුරන අවස්ථාවේදී තෙන්ට වැඩම කළේ. පින්වත්නි ඒ දහම් පරයයන් වලදී අපට මනාව උගන්වනවා බුදුවරු තවත් කෙනෙක්ට අනුකම්පා වෙන්නේ වැඩම කළා තියෙන කියන කාරණාව. මිනිස්සු සීසාම පැත්තකින් තියලා පින්වත්නි බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළා අවසන් වුණාට පස්සේ කසී භාරද්වාජ කියනවා ස්වාමීනි මමත් වපුරලා මේ ආහාර අනුභව කරන්නේ ඔබ වහන්සේත් වපුරලා ආහාරයක් ගන්න කිව්වා මෙහෙම පින්නපාත යන්නේ නැතුව. බුදුරජාණන් වහන්සේ කිව්වා කසී භාරද්වාජ මමත් වපුරලා තමයි ආහාර ගන්නෙ. ඔබ වහන්සේ බොරු කියන්න එපා. මගේ නම් මේ වපුරන්ට අවශ්‍ය කරන කුඹුරු වැඩ කරන්න අවශ්‍ය කරන ඊතල නගුළු ඒ වගේම අවශ්‍ය කරන සියල්ලම තියෙනවා කෝ ඔබ වහන්සේගේ කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා සද්දා බීජං තපෝ උට්ටි පඤ්ඤාමේ යුග නංගලං ශ්‍රද්ධාව නැමැති බීජ මිනිස්යන්ගේ හිත්වල වපුරනවා කීවා. බලද්දි පින්නන්ති මේ කාරණාව කියද්දී කසී භාරද්වාජට හිතුණා මේකත් ඇත්තනේ කියන කාරණාව. ස්වාමීනි අද කිරිබතක් සකස් කරලා තියෙනවා ඔබ වහන්සේ ඒ කිරිබත අනුභව කරන්න කීවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් කසී භාරද්වාජ ගාථාබි ගීතෝම්මි අභෝජනේ බ්‍රාහ්මණේ බුදුවරු ගාථා කියලා සමහරලාට සතුටු කරලා ඒ දානෙ ගන්න පිරිසක් නොවේ. ඔබේ දානෙ මම ප්‍රතික්ෂේප කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දානෙ ප්‍රතික්ෂේප කළා තියෙනවා. ඊට පස්සේ බ්‍රාහ්මණය අහනවා ස්වාමීනි මේ වහන්සේ ගන්න නැති දානෙ කාටද සුදුසු? තෘණ භූමියක් නැති සමහර වෙලාවට ඒ තැනකට ගිහිලා දාන්න කීවා. පින්වත්නි ගලාගෙන යන තැනකට ඒ ගඟකට දානකොට චිචිටිතාය සුසුමාරද්ධාය ඒවා පින්වත්නි ගිනි තෙල් චාත්‍යයක නටනවා වගේ වතුරට දානකොට ඒ තරම් සද්දයක් ආවා. බුදුරජාණන් වහන්සේගේ තිබෙන ආශ්චර්ය පින්වත්නි කසී භාරද්වාජට තවත් බොහෝම සතුටින් තෙරුවන් සරණ ගියා. බලන්න පින්වත්නි බුදුවරු කියලා කියන්නේ එහෙමයි. එහෙනම් පින්වත්නි සමහර වෙලාවට ශ්‍රද්ධාවෙන්මයි යමෙක් දන් දෙනවා නම් දන් දිය යුතු වන්නේ. සමහර වෙලාවට යම් යම් උපද්දරවයන් හිතවල තියාගෙන දන් දිය යුතු නැහැ. සමහර වෙලාවට එහෙම උපද්දරවයන් තියාගෙන දන් දෙනවා නම් සමහර වෙලාවට ඒ වගේ විපාකයන් සලසව ගන්න පුළුවන් කමක් නැහැ. එනිසා බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තවයි ගෞරවයෙන් යුක්තවයි මේ උදාාරතර පින්කම් සිද්ධ කරන්නේ. එදා බුදුරජාණන් වහන්සේ පින්වත්නි ජීවමානව වැඩ ඉද්දී උන්වහන්සේ ඒ වැඩ ඉන්න කාලයක දුර්භික්ෂයක් ආවා. පින්වත්නි රජුරෝ මිනිසුන්ට අවශ්‍ය කරන ඒ කෑමවීම මිනිසුන්ට නොමිලේ ලබලා දුන්නා. නිගණ්ඨ නාථ පුත්ත පින්වත්නි කල්පනා කළා බුදුරජාණන් වහන්සේ ඇත්තටම මේ මිනිස්සුන්ට මෛත්‍රියේ කරුණාව දක්වනවද? මේ කණ්ඩ නැති කාලේ මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ දක්වන කරුණාව මොකද්ද මෛත්‍රිය මොකද්ද කියලා බලන්න ඕන කියලා තමන්ගේ ගෝලයෙක් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිද්දී ඉස්සරහට යවන පුරුදු කරලා අහනවා ස්වාමීනි ඇත්තටම ඔබ වහන්සේ කරුණාවන්තද? එසේය පින්නත කිව්වා කරුණාවන්ත නම් ඇයි මේ කන්න බොන්න නැති කාලේ ඔබ වහන්සේ මේ සංඝයා එක්ක පිණ්ඩපාතේ වඩින්නේ? ආන් එතනදී හරි අපූර්ව දහම් කාරණාවක් සිහිපත් කරනවා. බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා නිගණ්ඨ නාථ පුත්‍රගේ ගෝලයාට පින්වත්නි පින්වත් බ්‍රාහ්මණය මේ සසරේ කල්ප 100ක් ආපස්සට හැරිලා බලන්න කිව්වා. සසරේ දුගී දුප්පත් ඉපදුනා නම් ඒ අය ඉපදලා තියෙන්නේ සසරේ දන් දීලා නැති නිසා කිව්වා. කල්ප 100ක් ආපස්සට හැරිලා බලන්න කිව්වා. ඒ සසරේ හොඳට මහා සැප සම්පත්තිය ලැබුණා නම් ඒ සංසාරේ හොඳට දන් දුන්නයි කියලා සිහිපත් කරගන්න කිව්වා. බලන්න පින්වත්නි සසරේ දන් නොදුන්න අයමයි දුප්පත් ඉපදලා තියෙන්නේ. එහෙනම් බලන්න කල්පනා කළා මේ කරගෙන යනා පුණ්‍ය විපාකයන් වල ශක්තිය බලය පින්වත්නි අපි දේශනා කළත් නැතත් මහා ආශිර්වාදයන් ගන්න පුළුවන් පින්කම් ඔබ හැම කෙනෙක්ගේම ජීවිතයේ සිද්ධ කරගන්න. ඒ වගේම පින්වත්නි දන් දෙනකොට හිත සතුටින් දෙන්න ඕන. අබුද්ධක සිතානන්ට පින්වත්නි
තමන්ට ධනෙ ලැබුණා කුසල රජුරෝ පින්නාත්නි බුදුරජාණන් වහන්සේට දහවල් කාලයේ දහඩිය දාගෙන ඇවිල්ලා කියනවා ස්වාමීනි මේ බලන්න කෝටි ගාණක් වස්තුව තියෙනවා. නමුත් මේ මිනිස්සයා කාලා බීලා ඇඳලා පැළඳලා ඉඳලා නැහැ. මොකද මේකට හේතුව කියලා විමසුවා. බුදුරජාණන් වහන්සේ සසරේ තිබුණු දෝෂ වහලා තියෙන දෙයක් විවර කරනවා වගේ පින්නාත්නි බුදුරජාණන් වහන්සේ මතු කළා. පින්නාත්නි බුදුරජාණන් වහන්සේ වදාලා පෙර ජීවිතයක තගරසිකේ බුදුරජාණන් වහන්සේගේ කාලේ පින්නාත්නි මේ සිටුවරයා ධනවත් සිටුවරයෙක් කියලා හිටියා. තමන් ගමනක් යන්න පිටත් වෙලා යනකොට පින්නාත්නි එක පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියට මුණ ගැහුණා. තමන්ගේ බිරිඳට සිහිපත් කළා මුන්වහන්සේට අවශ්‍ය විදියට තියෙන දෙයක් පූජා කරලා යවන්න කියලා. බිරිඳ බොහොම ශ්‍රද්ධාවන්තයි. පින්නාත්නි බමුණ ගිය නිසා බොහෝම ප්‍රණීතව ආහාර දාන සකස් කළ පූජා කළා. නැවත බමුණ එනකොට මහා මගදී පින්නාත්නි දාන් පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. ඔබ වහන්සේ මෙච්චර වෙලා මොකද කළේ බලද්දී අර ප්‍රණීතව දානේ සකස් කළ බිරිඳ පූජා කළා. ඒ දුන්නු දානේ ගැන අසතුටු වුණා. මම මේ විදියට නොවේනේ දන් දෙන්න බිරිඳට කිව්වේ. ඒ නිසා පින්නාත්නි බිරිඳට දෝෂාරෝපණය කළා. අය මේ ගෙදරින් කවදාවත් ශ්‍රමණයන්ට දන් දී යුතු නැහැ කියන කාරණාව පින්නාත්නි ඒ නිසාවෙන්ම ඒ දුන්නු දේ ගැන යම් අසතුට වීමක් ඇති වුණාද තමන්ට සසරේ කොච්චරනම් වස්තුව ධනෙ ලැබුණාද ඒ වගේම සංඝයාට දන් දීමේ වැළැක්වීමේ අකුසලයන් වල විපාකයන් විදිහට පින්නාත්නි සසරේ තමන්ට වස්තුව ලැබුණාද ඒවා පරිහරණය කරන්න පින්නාත්නි පිනක් පහළ වුණේ නැහැ. ඒ සසරේ කරගත් අකුසලයන් වල විපාකයක්. ඒ නිසා මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයෙන් හොඳට පින් කරගන්න. පින්නාත්නි කුසල දහම් දියුණු කරගන්න. මේවා පින්නාත්නි ඡායාවන පායිනේ තමන් පිටිපස්සෙන් එන හෙවණැල්ලක් වගේ නිවන් ලබන මොහොත දක්වාම මේ වගේ සැප විපාකයන් පින්නාත්නි තව කාටවත් නොවේ තම තමන්ටමයි ඒ පුණ්‍ය විපාකයන් මතු කරගන්න තියෙන්නේ. එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සමාපatti සුවයෙන් සමවැදිලා පින්නාත්නි යමෙක් දාන ටිකක් පූජා කරනවාද දින 7ක් ආහාර ටිකක් නොලබ ඉන්න රහතන් වහන්සේ නමක් ඒකාන්තයෙන්ම දිට්ඨ ධම්ම වේදිනිය මේකේ විපාකයන් ලබන්න පුළුවන්. පින්නාත්නි දිව්‍ය අපසරාවන් පින්නාත්නි උන්වහන්සේට දම් පූජා කරන්න එනකොට උන්වහන්සේගේ පාත්‍රය විවර කළේ නැහැ. උන්වහන්සේ දුප්පත් මිනිසෙක් වාගෙන ගියේ සක් දෙවිඳුට සිහිපත් කළා. සක් දෙවිඳු පින්නාත්නි වේශයක් අරගෙන ඇවිල්ලා උන්වහන්සේට දාන පූජා කළා. පින්නාත්නි දුගී දුප්පත් වේශයකින් දාන පූජා කළේ පින්නාත් සක් දෙවිඳු ඇයි ඔබ තවත් කෙනෙක්ට තිබුණු පින උදුරවා ගත්තේ? ආන්ගේ අවස්ථාදී සිහිපත් කරනවා මනුස්ස ජිතස්සපි උපකාරානි පුඤ්ඤානි දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි පබ්බ ජිතස්සපි උපකාරානි පුඤ්ඤානි. ස්වාමීනි මනුස්සයන්ට පින කියන දේ උපකාරයක් වෙනවා. ඒ විතරක් නොවේ දෙවියන්ටත් පින කියන දේ උපකාරයක් වෙනවා. ඒ විතරක් නොවේ ස්වාමීනි මහාන බමුණන්ටත් පැවිද්දන්ට චීවරයෙන් පිණ්ඩපාතයෙන් සේනාසනයෙන් ගිලාන ප්‍රත්‍යයෙන් නොඅඩු යමක් ලැබෙනවා නම් එය සංසාරේ හොඳට දන් දුන්නා වූ විපාකයන් විදිහට ලබන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා පින්නාත්නි දන් දෙන අයටමයි ඒ වගේ විපාකයන් උපද්දවන්න පුළුවන්කම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේලා ජීවමානව වැඩ ඉද්දී පින්නාත්නි එක හිඟන්නේ රහතන් වහන්සේලා පිළිවෙලින් පිඬුසිඟා වඩින අවස්ථාවේදී දන් දෙන අයගේ ගෙවල් ළඟ සමීපේ ඉඳලා තියෙනවා. උන්වහන්සේලාට දන් දුන්නාම ඉතුරු වෙන කොටසක් හරි ලබලා දෙයි කියලා. එදා දුප්පත් පින්නාත්නි හිඟන්නා දුගියා පින්නාත්නි තමන්ගේ කෝප්පෙට ලැබිච්ච කැඳ ටික අතේ තියාගෙන කල්පනා කළා මම මේ තරම් හිඟමනටපත් උනේ සසරේ දම් දීලා නැති නිසා. එදා මුගලන් මහරහතන් වහන්සේ දැක්කා. උන්වහන්සේ පින්නාත්නි අර මිනිස්යාට හිඟන මිනිස්යාට උපකාරයක් විදියට ඒ කැඳ ටික පූජා කරගත්තා. පින්නාත්නි පැය කිහිපයක් යනකොට ගවයේ දෙනක්ගේ පහරකට හසු වෙලා මරණයටපත් වුණා. දෙව්ලොව ඉපදුනා. පින්නාත්නි බලන්න කැඳ ටිකක් පූජා කළා හිත සතුටින් දුන්නු දේ ගැන හිත සතුටින් හිතා මරණයටපත් වෙලා දෙව්ලොව ගිලා තියෙනවා. එතකොට එහෙමයි දාන ආනිසංස ලැබෙන්නේ. ඒ නිසා මේ පින්කම කරගත්තා ඔබ හැම දිනාටම අපි ආශිර්වාදයන් සිදු කරනවා. යම් දෝෂ රෝග උපද්දර තියෙනවා නම් ඒ සියල්ලක්ම මගහැරිලා නිරෝගීව මේ සසර ගමන ගමන් කරන්න
ආශිර්වාදාත්මක පින්කමක් බවට පත් වේවා. ඒ වගේම සියලු දෙවියන්ටත් මේ සියලු පුණ්‍ය බලවේගයන් අනුමෝදන් කරනවා. සක් දෙවිඳු සතරවරම් දෙවියන් ශාසන භාරධාරීන් ශ්‍රී විසුණු දිව්‍ය රාජෝත්තමයාණන් ප්‍රධාන සියලුම දෙවියෝ සාදු නාදීමේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසුරු වඩා වර්ධනය කරගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදයට රැකවරණයන් සැලසේවා. මේ දේශනා කරන අකුරක් වචනයක් ඉස්පිල්ලක් පාසාම ආශිර්වාදාත්මක පිහිටක්ම වේවා කියන සිතුවිල්ලෙන් මේ සෙත් පිරිත් දේශනාවන් ශ්‍රවණය කරගන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති. සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. සාක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒපත්සිකෝ පනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝ හීති. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදම් චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති. බුද්ධෝ තිලෝක සරණෝ බුද්ධෝ සුරියෝ තමෝනුදෝ එවං තං සරණං කේමං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං නත්ති තුයං භයං සදා. ධම්මෝ තිලෝක සරණෝ ධම්මෝ සුරියෝ තමෝනුදෝ එවං තං සරණං කේමං ධම්මෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං ධම්මං නත්ති තුයං භයං සදා. සංඝෝ තිලෝක සරණෝ සංඝෝ සුරියෝ තමෝනුදෝ එවං තං සරණං කේමං සංඝෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං සංඝං නත්ති තුයං භයං සදා. ජයෝ හි මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝ සිංහොග්ගෝසයොං දේව ගණාපසන්නා ඒතේන සච්චේන ජයස්සු තුයං. අභිවාදන සීලිස්ස නිච්ඡං වජ්ජාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිඤාතේ සමිජ්ජතු. මේ සිද්ධ කළා උතුම් ධර්මයේ පින්කේ මනුවස් බලවේගයෙන් ඔබ හැම දිනාටම නිවෙනින් නිවී සැනසෙන්නටම ආශිර්වාදාත්මක පින්කමක්ම වේවා. සියලුම දෙවියෝ සක් දෙවිඳු සතරවරම් දෙවියන් ශාසන භාරධාරී ශ්‍රී විසුණු දිව්‍ය රාජෝත්තමයාණන් ප්‍රධාන ආකාශ භූමාටකාදී සියලුම දෙවියන්ගේ දිවිසුරු වඩා වර්ධනය කරගනිත්වා. දෙවියන්ගේ ආනුභාවය දෙවියන්ගේ රැකවරණය නිරන්තරයෙන් ඔබ හැම දිනාටම සැලසේවා. මේ සසරෙන් එතරව ලබන අමා මහ නිවනම සාක්ෂාත් කරගන්න දාන පාරමිතාවක්ම වේවා කියලා ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.